පර්මිට් එක ට්‍රාන්ස්ෆරබල් කියලා කියන්නේ ඒ වාහනේ ආනයන කරලා රෙජිස්ටර් කරපු දවසම තවත් කෙනෙක්ගේ නමට පවරන්න පුළුවන්. හැබැයි කලින් තිබිච්ච පර්මිට් සිස්ටම් එක ගත්තොත් මේක ට්‍රාන්ස්ෆරබල් නැහැ. තව කෙනෙක්ගේ නමට අවුරුදු 3ක් හෝ 5ක් මේක පවරන්න බෑ. ඒකේ කාලයෙන් කාලීනව යම්කිසි ආකාරයෙන් වෙනස්. මේක 2012 දී තමයි මේ පර්මිට්ස් ටික ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් පර්මිට් විදියට පත් වෙන්නේ. මේකත් යම්කිසි ආකාරයෙන් එවකට හිටපු පාලකයෝ දීපු අල්ලස්. ඔක තමයි ප්‍රශ්නේ. ට්‍රාන්ස්ෆරබල් නම් ඒක වැරද්දක් තියෙනවා. රාජකරුණා කියන පුද්ගලයාත් ඒ ලයිස්තුවේ ඉන්නවා. එතකොට දැන් මෙතන කරන්නේ මොකද්ද? අර බදා පැහැදිලිවම මම කියන්නේ ඔයා පිළිගන්නවනේ අනීතික වැඩක් කරලා තියනවද? ඔයා පිළිගන්නවනේ ට්‍රාන්ස්ෆර් කරා කියලා. මම ගත්ත වාහනයක් මම ගත්ත වාහනයක් මං අරගෙන විකුණලා මට ඕන වාහනයක් මං ගත්තා. එදාම ට්‍රාන්ස්ෆර් කරා. ඒතර මං මොකද මේ වැරද්ද ඒක? ප්‍රශ්නයක් වෙලා වාහනේද මේ පර්මිට් විකුණලා නෑ. මං ගෙනාවා වාහනයක්. මං ටික කාලයක් පැදලා මං ඒක වික්කා. ඒක බාර කතාවන්නේ. මට ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔයා කියනවාද ඒ දවසෙන් මං වික්කා කියලා? හරි ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔතන මේ ඉතාමත් ඔබතුමා කිව්වේ එදාම මම වික්කා කියලා. ඔබතුමා වාහනේ ගෙනාවේ කොයි කාලෙද? මම ගෙනල්ලා පාවිච්චි කරලා මට ඕන වෙලාවට මම වික්කා. නෑ ඒක නෙමෙයි. ඔබතුමා වාහනේ ගෙනාවේ කොයි කාලෙද? නෑ ඔබතුමා වාහනේ ගෙනාවේ කොයි කාලෙද? පර්මිට් එක දුන්න දාම හරි චුට්ටක් කියන පර්මිට් එක හම්බුනේ කවදද? දැන් අයිතියක් තියෙනවනේ. මෙන් මට මහජන තමයි බදු මුදල් වලට පර්මිට් දීලා තියෙන්නේ. හරි ඒක කියන්නකෝ. පර්මිට් එක ගෙනාවේ වාහනේ ගෙනාවා. ඔයාලා මට ඇදලා මම වික්කා. මේක මාර කතාවක්. මම වික්කා. ඉතින් මට ඕනේ කොට මම විකින්නන්න පුළුවන්. ඔයාට ඔච්චර කැක්කුමක් තියෙනවනේ වාහනේ ගෙනාවේ කවදද? ඒ කියන්නේ මට පුළුවන් දිනයක් මතකද මනේ මං වාහනයක් ගත්ත දිනයක්. ඔයාට පුදුම කතාවක් නේ කියන්නේ. ඔයාට මතකද ඔයා ගත්ත වාහනේ දිනේ? දිනේ ගන්නෙත් නෑ. ගොඩක් කට්ටිය ඉස්කෝලේ අස්සම් කරලා දුන්නේ. මං කියන්නේ නෑ මෙයා දුන්නා කියලා. ඔයාට මතකද ඔයා ගත්ත වාහනේ දිනේ? ඔයා මට මගෙන් අහන්නේ ඒක කොච්චර අසාධාරණද? මං ගත්ත වාහනේ දිනේ මං දන්නවා. කොයි අවුරුද්දේ කොයි මාසෙද කියලා මං දන්නවා. එහෙනම් ඉතින් මාර මේ කතාව. අනේ මේ සංක ඔයාට මතකද ඔයා ගත්ත වාහනේ දිනේ? නෑ මං අහන්නේ සාධාරණ කතාවක්ද මෙතුමා අහන්නේ? වාහනයක ගත්ත දිනේ කියන්න කියලා. මේ අවුරුදු 10කට ගත්ත කලින් ගත්ත වාහනේ. තියෙන්නේ මම හිතන්නේ මිනිස්සුත් අපේ ආදරණීය ජනතාවත් මේක බලන් ඉන්නවා. ඔච්චර කැක්කුම මේ වාහන සම්බන්ධ ප්‍රශ්නට එන්නේ අන්න පර්මිට් ටික මං කියන්නේ ඒකයි ප්‍රශ්නේ. මං කියන්නේ වාහන පර්මිට් ඉල්ලුවේ නෑ නේ. ඊට වඩා ඕගොල්ලෝ දෙන්නේ. හරි ඕගොල්ලෝ ඉල්ලුවනේ. ඊට වඩා හරි ඊට වඩා ඔය වෙලාවෙද ඉල්ලුවේ? දැනුත් ඉල්ලුවනේ පර්මිට් දෙන්න ලාභයි කිව්වා. පර්මිට් රටට ලාභයි කිව්වා. මම කියන්නේ වාහන වාහන එපා කියලා ඕගොල්ලෝ ඉන්නේ. හරි ඊට වඩා ඕගොල්ලෝ කැමති නැත්තම් ගන්න එපා. ඒක ඕගොල්ලෝ දෙන්නේ. හරිද? ඕගොල්ලෝගේ ප්‍රශ්නේ.